ආදරේ ලබන්න අමුතුවෙන් කිසිම දෙයක් කරන්න ඕනි නැහැ. ගොඩක් මිනිස්සු තමන්ගේ ජීවිත කාලෙම ජීවත් වෙන්නේ තව කෙනෙක්ට පේන්න ලස්සනට ඉන්න. එහෙම නැත්නම් තව කෙනෙක්ව සනසවන්න. හැබැයි අපි තේරුම් ගන්න ඕනි දේ තමයි අපි ඇත්තටම ආදරය කරන අය අපිව දකින්නේ එයාලගේ හදවතින්. එයාලා ආදරය කරන්නේ අපි ළඟ තියෙන ඇත්තම ගතිගුණවලට මිසක් බොරු මවාපෑම් වලට නෙවෙයි. හැබැයි අපිට ආදරේ නොකරන කෙනෙක් මීට වඩා හාත්පසින්ම වෙනස්. ඔයාලා මොන දේ කරත් ඒ අය සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්න ඕනේ අපි ළඟ තියෙන හොඳ දේවල් වගේම අසම්පූර්ණ දේවලුත් ඒ විදිහටම තියෙන්න දෙන එක. ආදරය කරන මිනිස්සුන්ට ඕපන් වෙන එක. ඇත්තටම ඔයා කවුද කියලා කියන එක ඒ අයට දැනෙන්න ඉඩ හරින එක. මොකද එහෙම කළොත් විතරයි පුළුවන් වෙන්නේ බොරු මවාපෑම් නැතුව හදවතින්ම ඔයාව දකින ඇත්තටම ආදරය කරන අය කවුද කියලා අඳුරගන්න. ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩක් මිනිස්සු ඉන්න ඕනි කියලා දෙයක් නැහැ. ඔයාව මොටිවේට් කරන්න පුළුවන්, ඔයාව පුෂ් කරන්න පුළුවන්, ඔයාව ඇප්‍රීසියේට් කරන්න පුළුවන් වගේම ජීවිතේ මොන තත්ත්වයකදී වුණත් ප්‍රතික්ෂේප නොකර අල්ලගෙන ඉන්න පුළුවන්. ඔයාට හෙල්ප් කරන්න පුළුවන් ක්වොලිටි මිනිස්සු විතරක් ඔයාගේ වටේ තියාගන්න. අන්න ඒ දෙයට පුළුවන් ඔයාව මානසිකව සුවපත් කරන්න.